ඉතින් මාතලේ ආපු පළවෙනි දවසේ ඉතින් මේ කට්ටියව මගේ යාළුවගේ ගෙදරින් තියලා මං හිමීට පැනගත්තා මේ පාටියට. මේ යනකොට පාටිය පටන් අරන් ඉවරයි. ඉතින් කට්ටිය බියර් පාටියක් තමයි දාලා තියෙන්නේ. ඉතින් මට බියර් එකක් තියලා තියෙනවා. තව සුදු පාටයකුත් තියෙනවා. වෙන මොනවද දන්නේ නැහැ. එතකොට තව තද සුදු පාටයකුත් තිබ්බ මේසයට පහේ කෑන්නක්. ඒකත් මොනවද කියලා දන්නේ නැහැ හරියට. මේ ඔන්න ඉතින් කලින් වගේම ඉස්සර වගේම මගේ වර්ණාව යාළුවෝ පටන් ගත්තා ඉතින්. ඉතින් ඔන්න ඔය වගේ වෙනම වර්ණාවක් දැම්මා. හැමදාම කියනවා. හැමදාම දානවා එක එක වර්ණා දානවා. හොඳ කියන හැමදාම මගේ. ඉතින් ඔන්න ඔය තමයි කට්ටියට දැන් පදන්නේ. පොඩි සින්දුවක් පටන් ගත්ත කට්ටිය දැන් සින්දුවක් ගහන තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඊට කලින් මගේ යාළුවෝ subscribe කරලා like එකක් දාන්න, comment එකකුත් දාන්න, bell icon එක click කරලා ඕල් දාලා තියාගන්න. පියන්තයිලා ගෙදර තමයි පාටිය තිබුණේ. මමයි පියන්තයියයි මගේ යාළුවා අසංක කේසයි මීරංගියට නම් හොඳටම බඩු. මම එනකොටත් හොඳට බඩු. සුනිල් අයියයි කට්ටිය තමයි ඉතින් ඔන්නෝම තමයි බඩු බනිස්සුනේ. මෙන්න මේ විදිහට තමයි මීරන්ගේ ෆන් එකට අපි ඉඩ දුන්නේ. සුපිරි කොල්ලෙක් හමුදාවේ ඉන්නේ. මේ හොඳටම වැඩිලා ඉන්නේ දැන්. මගේ නම මීරංග තමයි. බුගේ නමත් මීරංග. ඔන්නෝමයි උගේ අතල්ලේ ගත්තේ. සුපිරි බුලට් එක. කොහොමද ඒ ආතල් එක? ඔන්න එතන තිබ්බ වර්ග දෙක තුන ඉවරුණා. එතන පාටි ඉවරුණා. දැන් අපි යන්නේ සුනිල් අයලා ගෙදර. බලමු එහෙම වෙන්නේ මොකද කියලා. මෙන්න බුලට් එක බලාගන්න. බුලට් එක දෙවෙනි පාටියට යන්න කලින් ගෑනුම පොඩ්ඩක් ෂේප් කරන්න ආවා. ආපු දවසේම ඉතින් මහන්සි යන්නවත් චුට්ටක් ඉඳගත්තේවත් නෑ. මේ පාටි ඉවර යන්නේ. ඒ චන්දිමා පොඩ්ඩක් දාගන්න ඕන මගේ වීඩියෝ එකට. ඔන්න ඉන්නවා පියන්තයි. ඉතින් සුපිරි බුලට් එක. හොඳ අයියා කෙනෙක්. ඉතින් සංඛ්‍යාර ලොකු තාත්තගේ පුතා වුණාට ඉතින් සමන්ගේම සහෝදරයෙක් වගේ තමයි. යන්නේ මර්සි දාලා යන්නේ. අපේ පුතාලා දෙන්නටත් සෙල්ලම් කරන්න කවුරුවත් නැතුව හිටියේ. ඉතින් ඊට වැඩි දෙයක් නෑ. ඉතින් සෙල්ලම තමයි රෑ වෙනකම්. ආවල්ලන්නේ අත ගන්න ඒවා පේන්නේ
අපි යන්නයි හදන්නේ බලන්නකෝ මේ පාර පේනවද කියලා. පේන්නේ නැහැ නේ කිසිම දෙයක් පේන්නේ නැහැ. නැත්නම් ටෝච් එකක් ගිහුවොත් පේන්නේ නැහැ මේ. ඒක තමයි තියෙන සුන්දරත්වය. ඉතින් ඒ දේවල් නැති වුණොත් ගතියකුත් නැහැ ලස්සනකුත් නැහැ. පාර කිසි දෙයක් පේන්නේ නැහැ. සුපිරි ඉතින් යංගෝ බලන්න. නෑ මේ ටෝච් එක හංගා යමේ අම්මේ පාර පේන්නේ මේ වගේ ආතල් කොළඹ පැත්තේ නෑ යන්නේ දෙවෙනි පාටියට එක පාටියක් ඉවරයි ඒක ඉවරන ගමන් පාටිය පටන් ගන්න කැලේ මැදින් යන්නේ පොඩ්ඩ පේන්නේ කවුරුයි ලයිට් නෑ ඔව් වැටි මාරු ගමනක් යන්නේ යාළුවගේ ගියේ මේ පැත්තේ ලයිට් නැහැ පාරවල් කැලේ පාරක් තියෙන්නේ එක පාටියක් ඉවරයි සුදු පාට අරක්කු වර්ගයක් තිබ්බ මම නම් බිව්වේ නැහැ බියර් දෙකක් බිව්වේ චූ කරා ඒ දෙකත් ඉවරයි දැන් යනවා දෙවෙනි පාටියට දෙපැත්තෙම කැලෑවක තියෙන ගෙවල් නේ ගිහලා බලමු ඔයා තනියම සෙට් උනේ නේ ඔව් මේ අහන්නේ නේ Dia kadang apa? Hindu kian? Hindu kian, Hindu bulan kan ada Hindu kian ya. Hindu ada orang Hindu. Ada orang Hindu ada nih tau. Oh, hari. Hari Sinduri kawe nih nih. Hari apa ya? දෙවනි පාටියට ආවේ සුනිලා ඊළඟ දෙට්ට බලමු මොනවද බොන්න තියෙන්නේ මම බොන වර්ගයක් තියෙනවද කියලා ඔන්න රසම රස සුපිරි කොකිස් එක්ක බාන කොකිස් එක්ක කොකිස් බයිට් එක ගන්න ගහලා බලන්න සුපිරි වෙනම ගැම්මක් තියෙනවා හලෝ අක්කේ කොහොමද දැක්කනේ තියෙනවා වෙන જાතියකුත් තියෙනවා ගමේ විදියට සුපිරි සැපක් බීලා බලන්න ෂොට් එකක් මම දාගත්තා කියස් කරලා ගහන්න යන්නේ පොඩ්ඩක් වද්ද ගන්න ඕන සින්දුවක් කියන්න මේ මොකද අනිත් උන්ට වැදිලා ඉන්නේ මම බියර් දෙකක් බිව්වා මේකත් ඉවරයි චූ කරාට පස්සේ චේස් එකක් දාලා ගහලා ළඟ දෙකක් විතර නවා ගන්න තමයි හිටියේ සින්දුවක් කියන්න ඕනේ දුරින් ඉඳලා මේ මහසි ඔන්න චේස් එකක් දාන්න යන්නේ ඉතින් අපි දැකලා තියෙනවා ලංකාවෙන් පිට ගිහිල්ලා ගෝනුස්සොයි හූනොයි කරපොත්තොයි එක එක වෛවාරණ ජරා සත්තු කනවා ඉතින් ඒ වගේ නෙමෙයි මේ ෆන් එක ඉතින් සුපිරියා ඉතින් ලංකාවෙම තැන්වල ගිහිල්ලා ලංකාවේ තියෙන ගමේ දේවල් විඳින්න ඒ දේවල් රස විඳින්න ඕනේ අත්දැකීම් ලබන්න ඕනේ ඉතින් වෙන ජරාවල් නැතුව සමත් පොඩිය මොකේද ඉන්නේ මම ගොඩ ජොබ් එකේ ඉන්නේ කොළඹ බොස් කා මොරේ ගහන කියන අයිස් ගහන කතා මංගව දින අයිස් ගහන උදේ 18 වගේ අයිස් සූකිරි කෑලිවයි අලු දුනා ඉතින් ඔන්න ඔය විදිහට මගේ යාළුවා පටන් ගත්ත සින්දුවක් දැන් කියාගෙන යනවා
පුටුවෙන් නැගිටිනවා කියන්නේ ඉතින් මාත් දැන් වැදිලා තමයි. ඉතින් මාත් දැන් පදන්. ඉතින් මෙහි කට්ටිය දැන් කියන සින්දු සෙට් එක වෙනස්. දැන් අපි වයස එක සමාන වුණාට පියන්තය පොඩ වැඩිමල්, සුනිල් යටියක් වැඩිමල්, අපි මම මීරංග අසංඛ්‍ය එක වයස. ඒනොට අපි දැන් අපි මෙහිදී අපි දැන් පොළඹිත් අපි දැන් කඳානේදී කියන සින්දු නෙමෙයි. මෙහිදී කියන්නේ ඔල්ලෝ සෙට් එක ගමේ ගැම්මට වෙනම සින්දු සෙට් එකක් තියෙනවා. මොයිතින් බෙක්ලගේ අර එහෙම වෙනම සින්දු සෙට් එකක් තියෙන. ඉතින් ඒකත් සුපිරිම ගැම්මක් තමයි. ඔන්න ඉතින් මටත් දැන් සින්දුවක් කියන්න ඇඟෙන් ඉල්ලන වෙලාව හරි. සින්දුවක් කියන්න බලාගෙන ඉන්නේ. ගායකයෝ වැඩි වෙලා ඉන්නේ දැන්. මීරංගයක් තිබුණා. මීරංගයට බඩු ඔන්න මීරංගයේ සින්දුව අපේ ආමි කොල්ලා. හරියන්නේ සින්දුවක් කියනවා සින්දුවක් පටන් ගන්න මීරංගය කියනවා. මීරංගයට බඩු මාතේ සින්දුවක් පටන් ගන්නවා.
ඉතින් බලන්නකො මේ සින්දුව අපි ඇත්තටම මෙහි කියන්නේ නැහැ. ඉතින් කොහොමද ගැම්ම කියලා බලන්න.
දෙවනි පාඩිය දෙකල යනවා. ගමේ ආතල් එක කොළඹ දිගන්න බෑ. කොළඹ දිගන්න බෑ මගේ ආතල්. ගමේ ආතල් එක. Kogis එක kogis බයි kogis බයිට් එකට අරන් නැහැ නේ මීට කලින් ඉන්නේ. ගමේ ආතල් එක ගන්න බෑ කොළඹෙන්. පුංචි කාලේ අපි යපු දෙවනි පාඩිය නැගලා යනවා. දෙවනි පාඩිය නැගලා යනවා. මෙච්චර ඉතුරුනේ ජීවිත මෙච්චර ඉතුරුනේ අපි කවදාද මැරිලා යනවා පොළොවට කුණු වෙලා යනවා මෙච්චර ඉතුරු වෙන්නේ මෙච්චරයි ඉතුරු වෙන්නේ බණින බණින හැමෝටම මෙච්චරයි ඉතුරු වෙන්නේ මේක බලලා බණින වෙදී උනට මෙච්චරයි ඉතුරු වෙන්නේ මගේ යාළුවා මාතලේ යාළුවා අපිට මෙච්චර ඉතුරු වෙන්නේ අන්තිමට සතුට විතරයි. නිකම් පොළොවට කුණු වෙලා යනවා අපි.
අවසානයේ කොහොමද මතම විතරම ඇත්තට මොදලම බඩුවේ දා හොඳට වැදිලා හිටියේ ඉතින් උන්ගිනුත් පොඩි ආතල්ලයක් කරගෙන රුපියල් වගේ මල පැල්ල වගේ මේ හොඳ හැපි එකේ ඉන්නෝනේ බා සිගරට් කන් දෙනවා මේ සිගරට් නම් බිරුවේ නෑ සංජය මමන්න සිගරට් පුඩින්නේ බිරුවා හිටියා ඒක කදෙන්ට ඇති මං හිතුවේ මේ මල පැල්ල නිදියද කියලා මෙයා ගැන නම් දන්නේ මේ අපි සැපට තමයි දැන් ඉන්නේ කාගෙන දුක් වෙන්නේ මම ගාන පෑරලවනේ නෑ බ්ලූ බල්ලා නේ අපෝ බ්ලූ බල්ලා නේ මේ මේ අපේ මේ කටමහර යවන්න තමයි ඒ අපේ කියන
මේ කවුද මේ ඉන්නේ? මට චන්දිමාර ඉන්නවා. මැනික් දිල්සි මැනික් දිල්සි. අවුරුදු ගානක් දැන් ආන්ති කරන නම දන්නද? මැනික් ගුණාට බෝගේ කිසි වටිනාකමක් නැහැ බං. නම මැනික් විතරයි. වටින්නේ නැහැ. නම මැනික්. යන්නේ මම ගහන චාර්ජර් එක බැටරි බහැලා ඇති මේ පොඩ්ඩක්වත් නැහැ. පොඩ්ඩක් බලන්න. විමුණා මොනවාද මන් දැන්? මොකද ඇන්දරින්? කියලා නිදා ගන්න නැද්ද? ඔන්න දැන් මගේ යාළුවාගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ මේ ඉන්නේ අපේ කියන්නේ මේ බම් බැඳපු එකේනා මේ ඉන්නේ. අනේ මං කියන ඕන විහිළුවක් කරොත්තු දෙනවා චන්දිමාට කිසි අහන්න පටන් වෙලා ඉන්නේ. මගේ ඕන විහිළුවකට මූට පිස්සුවේ ආගෙන ඉන්නවා. මේ ඉන්නේ මේ ඉංග්‍රීසි හම්බෙච්ච ළමයා ෆුට්බෝල් එක ගියානේ. කුණු හරපයක් කියුණා ඒකයි සද්ද වැඩි කරේ කමක් නැහැ. අපේ වයිපරේනේ. ඉතින් මං වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. මගේ යාළුවෝ මේ අනිවාර්යෙන් බලලා එක්කිනා දෙන්න හරි subscribe කරන්න, bell icon එක click කරන්න, ඒක all දාගන්න. ඉතින් බලන්න වීඩියෝ එක අන්තිමේ මං චන්දිමගෙන් අහන එක හොඳම විදියට තමයි ඉවර වෙන්නේ. උඩට අහගෙන ඉන්න. මේ මේක YouTube ආවම YouTube එකට දාන බලහන් බොරුණා. අයියේ බලහන් මන් දැම්මේ නැත්තම් මේක YouTube එකට ගෝන් ගන්න නම් කරන්න එපා. ගෝන් කියන්නේ මං ගෝන් චන්දිමා අන්තිමට කවද්ද කරේ කියලා මං අහලා කියන්න.